ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලට එදා අපි ගෙනාපු චොක්ලට් සෝස් එක දාලා හදන රසම රස චොක්ලට් පොට් කේක් රෙසිපියක්. ඉතින් සුළු ව්‍යාපාරයක් කරන ඔයාටත් මේක හොඳ රෙසිපියක් වෙයි. බීටර් එකක් නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කේක් එකක් තමයි මේක. ඉතින් අපි බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම බෝල් එකකට සීනි 100යි, කොකෝා පවුඩර් ග්‍රෑම් 20යි, පාන් පිටි ග්‍රෑම් 125යි, බේකින් පවුඩර් තේ හැන්දයි, බේකින් සෝඩා තේ හැඳි කාලයි දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. බේකින් සෝඩා නැත්තම් නොදා ඉන්න පුළුවන්. ඒක දැම්මහම සොෆ්ට් වෙනවා කේක් එක තව. දැන් මම කිරි කෝප්ප කාලක් අරගෙන ඒකට විනාකිරි තේ හැන්දක් දාගත්තා. දාලා මේ විදිහට කලවම් කරලා පැත්තකින් තියාගන්න. ඒ දැම්මේ වැනිලා. දැන් මම එක බිත්තරයක් අරගෙන මේ විදිහට චුට්ටක් බීට් කරලා ඒක මිශ්‍රණයට දාගන්නවා. මේ දාගන්නේ දිය කරගත්තු මාර්ජරින් කෝප්ප කාලක් ග්‍රෑම් 60ක්. දැන් අපේ කිරි මිශ්‍රණය ඒක බටර් මිල්ක් වෙලා තියෙන එකක් දාගත්තා. දාලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඔයාලට තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන් බටර් වෙනුවට. දැන් මම මේකට නටන වතුර මිලිලිටර් 80ක් දාගන්නවා. ගොඩ රස්නෙන් තමයි දාගත්තේ. දාලා ඔහොම හොඳට කලවම් කරගන්න. මේ කේක් එක බිත්තරේ නොදාත් ඔයාලට හදන්න පුළුවන්. ඔයාලා වෙජිටේරියන් නම්. දැන් හොඳට කලවම් වෙලා තියෙන්නේ. ආයි මම හැන්දක් අරගෙන මේ විදිහට හොඳට අඩිය තියෙන ඒවා උඩට ගන්නවා. ඉතින් දියාරු බැටර් එකක් තමයි එන්නේ. බය නැතුව හදන්න. ඒක මම මේ වගේ 4 තැටියකට දැම්මේ 20යි 20 තැටියක් මේක. ඔයාලා ගාව තියෙන පැතලි තැටියකට දාගන්න. දැන් මේ විදිහට පොඩ්ඩක් තට්ටු කරලා 175 විනාඩි 20ක් වගේ තමයි බේක් කරගන්නේ. දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. මේ උඩ පැලිලා තියෙන ඒවා ගැන worry වෙන්න එපා. මේක මම දැන් මේ විදිහේ චූටි කෑලි වලට කපා ගත්තා. ඉතින් රස්නේ පිටින්ම ඔයාලට මේ දේවල් කරන්න පුළුවන්. හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. මේ තියෙන්නේ. ඔයාලට ලිපේ උනත් හදාගන්න පුළුවන් රෙසිපියක් මේක. දැන් මම මේ වගේ ප්ලාස්ටික් පොට්ස් ටිකක් ගත්තා. මේ වගේ 6ක් මම ගත්තා. මම ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගත්තේ. කේක් බඩු කඩවල වලත් ඇති කියලා හිතනවා. ඒ වලට මම අර චූටි කේක් කෑලි ටික දැන් දාගන්නවා. ඉතින් මේ විදිහට මම දාගත්තා. දාලා අපේ චොක්ලට් සෝස් එක මේකට උඩින් වක් කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ අපි එදා හදපු චොක්ලට් සෝස් එක. මේකේ රෙසිපිය දැන් මම උඩින් දානවා. දැන් හයටම මම වක් කරලා තියෙන්නේ. ඉතින් එළියෙන් දවසක් දෙකක් උනත් තියන්න පුළුවන් මේ පොඩි පොට්ස්.
මේ වලට පියනුත් මට හම්බ වුණා. දැන් මේ වලට ඔයාලා කැමති දේවල් දාගන්න පුළුවන්. මම එක එක ඒවා දාලා පෙන්නනවා. මේ දාගත්තේ කැරමල් සෝස් ටිකක්. මේකට මම ස්ප්‍රින්කල්ස් ටිකක් දාගන්නවා. ඔයාලට කජු දාන්න පුළුවන්. මේකට මම දාගත්තේ ස්ට්‍රෝබෙරි සෝස් ටිකක් ගෙදර තිබිච්ච. ඔයාලට ස්ට්‍රෝබෙරි දාන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා විකුණන්න වගේ හදනවා නම්. මාෂ්මෙලෝස් ටිකක් මේ දාන්නේ. ආයේ උඩින් අපේ චොක්ලට් සෝස් එක ටිකම වක් කරගත්තා. ඉතින් හොඳ ලස්සන පෙනුමකට තියෙනවා ඒවා. ඔයාලා කැමති විදිහට මේවා සරස ගන්න. මුකුත්ම නැතත් සෝස් එකයි කේක් එකයි විතරත් හරිම රසයි. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ඒවා ලස්සනයි නේද? ඉතින් මේ විදිහේ පියන් මට හම්බ වුණා. ඔයාලට මීට වඩා උනත් කේක් දාන්න පුළුවන් ඒ භාජන වලට. ඉතින් මේ ප්‍රමාණය එක්කෙනෙකුට වගේ ඇති. මේ තියෙන්නේ. ඉතින් ගෙදර පාවිච්චියට ගන්නවා නම් චූටි බෝල් වල දාලා හදන්න පුළුවන් අතුරුපසක් විදිහට හොඳ දවසකට. කාලා බලමුකෝ. මේ තියෙන හොඳ සොෆ්ට් එකට තියෙනවා. සෝස් එකත් හොඳට තියෙනවා. හරිම රසයි මේ කේක් එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. ඔයාලා කීප දෙනෙක්ම මගෙන් ඇහැව්වා මේ සෝස් එක මොනකටද පාවිච්චි කරන්න කියලා. මම දැන් ඔයාලට පින්තූරු ටිකක් පෙන්වන්න යන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා. මේ තියෙන්නේ මිනි ඩෝනට්ස්. සුළු ව්‍යාපාරයක් කරන ඔයාට මේක හොඳයි. මේ තියෙන්නේ බ්‍රවුනීස් කෑලි දාලා විකුණන බොක්සස්. මේ තියෙන්නේ එක එක වර්ගයේ පුඩින් ಜಾති උඩින් දාලා. මේ අයිස්ක්‍රීම් වලට දාලා. මේ තියෙන්නේ චූරෝස්. ওই විදිහේ චොක්ලට් සෝස් එකක් එක්ක තමයි දෙන්නේ. ක්‍රීම් පෆ්ස් කියලා කියනවා මේ වලට. ඔයාලට පළතුරු ಜಾති උනත් මෙහෙම ගාලා කන්න පුළුවන්. මේ තියෙන්නේ ෆොන්ඩු කියන එක. පාටි වලට වගේ මේ වගේව හදනවා. ඉතින් කේක් උඩින් දාන්න පුළුවන් අපි දැම්මා වගේ. පෑන් කේක් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අද අපි හදපු එක. ඉතින් ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් සෝස් එකක් ඒක. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.